හිරුකුමරු ආදරය ගෙනල්ල ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ හැමෝම අතිශයින්ම සංවේදී වෙන. ඒ වගේම ඊළඟට මොකද වෙන්නේ කියලා හුස්ම හිර කරන් බලන් ඉන්න. සුපිරිම හැරවුම් ලක්ෂයක් තමයි මම මේ වීඩියෝ එකෙන් තෝරගත්තේ අද කතා කරන්න. දිනෙත් මින්ට ආදරේ නැහැ කියලා හිතලා හංසනා කොළඹ අතහැරලා ඇල්පිටියට යන්න හදන මේ තීරණාත්මක මොහොතේදී කොයි වෙලාවකදීවත් හිතපු නැති අනපේක්ෂිත සිදුවීමක් කරහා මුළු කතාවම වෙනස් වෙන ආකාරය මම අද වීඩියෝ එකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හංසනාගේ සැබෑ කලකිරීම සහ කොළඹින් සමුගැනීම. ආදරය අහිමි වීමේ වේදනාව. හංසනා හැමදේම දරාගෙන කොළඹ ඉන්න උත්සාහ කළේ දිනෙත් මින් නිසාමයි. හැබැයි දිනෙත් මින් Taman මගහැරීම සහ සැකේ ඉවසන්න බැරිම තැන. තවදුරටත් මෙහි ඉන්න එකේ තේරුමක් නැහැ කියලා අය හිතන එක හරිම සාධාරණයි. ඇය තමන්ගේ බෑග් ටිකත් ලෑස්ති කරගෙන කාටවත් නොකියම ඇල්පිටි යන්න පිටත් වෙන්න සූදානම් වෙද්දී ඇත්තටම ඒ පීඩනය සදහටම නැති වෙන්න යනවා වගේ හැඟීමක් අපි හැමෝටම දැනෙන්නත් පුළුවන් කියන කතාව ගැන විතරයි අද අපි වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්න ලෑස්ති වුණේ. හංසනා යන්නම යන මොහොත සිද්ධ වෙන්න පුළුවන් ප්‍රේක්ෂකයෝ කිසිසේත් බලාපොරොත්තු නොවන සිදුවීම් දෙකක් ගැන තමයි අපි අද කියන්නේ. දිනෙත් අවසාන මොහොතේ පැමිණීම. හංසනා Taman දාලා යනවා කියලා දැනගත්ත ගමන් දිනෙත් මින්ට මුළු අහංකාරයකම දිය වෙලා ගිහින්. එයා පිස්සෙක් වගේ දුවගෙන ඇවිත් හංසනාගේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ඉල්ලමින් Taman මෙසේ කළේ මේ කලා නිසා කියන එක පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් හංසනා යන්න හදද්දිම ඇයට මුහුණ දෙන්න සිදුවෙන හදිසි කරදරයක් අනතුරක් මේ දේ නතර කරන්න හේතුවක් වේවි.